අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නිහල් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය රාජගිරියේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ හඬකැවීම් ශිල්පියෙකු ලෙස නිහල් ප්‍රනාන්දු මහතා තම දස්කම් පෙන්වා තිබෙනවා. ඔහු මිය යන විට 71 වන වියේ පසු වුණා. සයිමන් නවගත්තේගමගේ ස්ත්‍රී නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු සුබ සහ යස, සුදු සහ කළු, ඒකාධිපති, පාණ්ඩුකාභය, අංගාරා, ගඟ ගලා බසි ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා. අඹරාවක්, උඩුගම්බලා, නේරංජනා, අනත් අත්සරය, වංශක්කාරයෝ, පුලැත්තියෝ සහ අක්වැස්ස වැනි ටෙලිනාට්‍ය රැසක් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ඔහු එම නිර්මාණ කිහිපයකටම මෙන්ම කඩවර, රන්තාලිය වලව්ව, තෙත් සහ වියලි, ගෞතමී, පින්න හරි සැරයි, හැන්දෑවක්, බොරදිය කඳුර, තරුකැට අහුරක් වැනි අමරණීය ටෙලිනාට්‍ය ගණනාවක කළ චරිතද මතකයෙන් අමතක නොවන වාසේම ආසන්නතම වශයෙන් ඔහු දකින්නට ලැබුණේ හිරු නාලිකාවේ විකාශය වූ රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයෙන්. විරාගයේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු උමයංගනා, සුදු හෙවණැලි යන චිත්‍රපටවලටද රංගනයෙන් දායක වුණා. මෑත කාලයේදී ඔහු සිනමාවේ රැඟූ චරිත අතර ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ පුලහත්ත සෙනවියාගේ චරිතයත්, මායා චිත්‍රපටයේ රාමු අයියාගේ චරිතයත් මතකයේ රැඳෙන සුළුයි. ආමන්ත්‍රණය චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ඔහු පසුබිම් ගීතය වූ අජන්තා රණසිංහයන් ලියා සුනෙත්‍රා සරච්චන්ද්‍ර ගීතවත් කොට නිහල් ප්‍රනාන්දු හා එක්ව ගැයූ තාරුකා නිවා නම් ගීතයෙන්ද ඔහු සිය බහුවිධ හැකියාවන් මනාසේ නිරූපණය කළා. සුළඟ සැරවැඩි නමින් සිය දෙවන සිනමා නිර්මාණයද ළමා ශිල්පීන් 6000ක් පමණ සම්බන්ධ කොටගෙන ඔහු අධ්‍යක්ෂණය කළ නමුදු එය තිරගත වූ බවට නම් මතකයක් නැත. කොළඹ ලුම්බිනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු වසර 40කටත් වඩා කාලයක් සුබ සහ යස නාට්‍යයේ සක්‍රියව රංගනය කිරීමද විස්මයට කාරණාවක්. 45 වසරක් ඉක්මවන ඔහුගේ කලා භාවිතාව තුළ ඔහු නව පරපුරට ශිල්පය ලබා දෙන තක්සලාවක්ද පවත්වාගෙන ගිය අතර ඔහු වැනි කලාකරුවෙකුගේ සමුගැන්ම ඇති කරන හිස්තැන විශාලයි. ඔහුගේ නිසල දේහය අද රාත්‍රී 7 සිට රාජගිරිය ද ලාස්ට් හොනර් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් මාස 5 වනදා එනම් හෙට දිනේ හවස 5:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.